කණ්ඩ බොණ්ඩ දුන්නේ ඒක ඇත්ත. ගෙනල්ලා දුන්නේ ඒක ඇත්ත. ඒවට සල්ලි දුන්නේ වෙන කවුරුත්. බැනුම් වහන්නේ බොරුවට මම ඇයි? හා? බොරුවට. ඒගොල්ලන් හත පහක්වත් මට උදව් කරලා නැහැනේ සල්ලි වලින්. මට දුන්නේ නැහැනේ මේ ඒවලට නේ. මං ගැන හොයනවලු මං ගැන මේව කරනවලු බොරුවට කියන්න එපා. මට බයින්න එපා. මම ඔයාලට වරදක් කළා නෑ අත වෙනතුරු. මට බයින්න එපා. ලයිව් වල ගොඩක් කට්ටිය කියන මේව නතර කරන්න දැන් ඇති කියලා ඇත්ත. අර බෑක් බියුටිට බයිනෝ වගේම තමයි දැන් මට බයින බෑක් බියුටි අපි සල්ලි වලට නෙමෙයි අක්කේ බඩු ගෙනාවේ ඇත්තටම මේ පාරෙන් මං අහුලගෙන ඔයාට බඩු ටික ගිහින් දුන්නේ එක ගමනක් රියල් 25ක ඊට පස්සේ 15ක ඊට පස්සේ අන්තිම දවසේ යනකොට 35ක බඩු ගෙනාවේ ඔක්කොම මම පාරේ තිබිලා එකතු කරගෙන ඇවිල්ලා තමයි ඔයාට දුන්නේ. ඔයා නම් සල්ලි වලට බඩු ගොඩාක් අරන් තිබුණා. ඔයා වැඩ කරපු හැම සල්ලි වලින්ම ඔයාගේ ගෙදරට බඩු උණු වතුර බෝතල් ඇඳුම් පැළඳුම් සේරෙප්පු සපත්තු හැම් බෑග් ඔක්කොම ඔයා නතර මම නම් එකතු කරගෙන එලා දුන්නේ පාරෙන් අක්කේ. මං සල්ලි වලට නෙමෙයි බඩු ගත්තේ. මම මේ වළං හොදපු සල්ලි වලින් 7-5කින්වත් ඔයාට බඩු ගත්තේ නෑ අක්කේ. ඔයාට ඔච්චර දේවල් තියෙද්දි ඔයාගේ පුත හොරෙක් ගාව තියෙද්දි ඔයාට සමාජ රෝග ඇතුළේ ඉන්ජෙක්ෂන් ගන්න 90000 ගණන් මේ රියල් 100 ගණන් වියදම් කරපු සල්ලි මේ මිනිසුන්ගේ හිඟා කාලා අනේ මෙයාකට උදව් කරන්න මේක බොරුවක් නෙමෙයි ඇත්තක් මම මේ ඔෆිස් එකට ගිහිල්ලා බැලලා ඇත්ත කතා කරන්න කියලා මම ඒ විදිහට කට කැඩෙනකන් කතා කරපු මම ඔයාට මුකුත් උදව් කරලා නෑ අක්කේ. හැපින්න ඔයා පෙනේ පිප්පුවේ චුට්ටයි. හොඳට පෙනේ පුප්පලා දිගේ ඇරලා කියන්න ලස්සනට මම මේ ලක්ෂ්මි කියන කෙනා තමයි ඔයාට බනින්නේ. එයා තමයි ඔයාට දොස් කියන්නේ. එයා තමයි ඔයාට කුල මෙහිමයි කන්න දීපුවට කුල කියන්නේ කියලා. ඔයාට ආසාවේ ඔයාට තිබුණ ලොකුම හීනේ තමයි මේ කුවේට් එකේ හරි හැම රටවල වලින්ම ඔයාට කිව්වා 25 26 27 සල්ලි දෙන්නම්. අන්නේ සල්ලි ටිකක් අරන් යන්න ඔයාට ඔයා වොයිස් එකක් දැම්ම අනේ මං මේ මාසේ අන්තිම වෙනකන් ඉඳලා යන්න කියලා. ඔයාට එකම හීනේ තිබුණේ ඔයාට ඒ සල්ලි ටික එකතු කරගෙන යන්න. අපි කරේ ඒ එපා දුප්පත් අම්මලාගේ සල්ලි බොරු කියලා ගන්න එපා කියන වචනේ විතරයි අපි ඔයාට කිව්වේ. ඒක තමයි ඔයා දැන් අනිත් පැත්තට පෙරලා අවධානය ගන්න හදන්නේ. කමන්නේ. ඔයා අපිට බැනලා හරි අවධානය අරගෙන ඔය බුදු සරණයි අක්කා අනේ හොඳයි අක්කා ඒව ගණන් ගන්න එපා කියන අක්කල නංගිලා ඔයාට උදව් කරා නම් අනේ පුළුවන් නම් එයාට ඉස්සරහට උදව් කරගෙන යන්න. ඔය එක පැත්තකට කතා කරනකොට තව පැත්තකට ගිහිලා අනිත් මෙහෙම කියන මිනිස්සු ඉන්නවනේ. අන්න ඔය එතකොට ඔය ලයිව් එකට කවුරුත් ආවේ නැහැ. ඔයත් එක්ක හිටපු මිනිස්සු වගේක් ඉන්නවා කිව්වනේ. අන්න එක්කෙනෙකුට ඇවිල්ලා මට ඔන්න ඔයිස් එකක් ගහන්න කියනකො බැනලා උඹ මෙහෙම කරලා ඇයි කුල කියන්නේ කියලා එක්කෙනෙකුට ඔයා වෙනුවෙන් උඩට නැගලා කතා කරලා මට බනින්න. මගේ නම කියලා මගේ ෆොටෝ එකක් දාලා බනින්න අක්කේ. මොකද මට මගේ ගෙදරින් හැමෝම කිව්වා කරන්න එපා. ඒ මිනිස්සුන්ට හොරෙන් මම මේ හැම දේවල්ම කරාට ඔයා හිටියා අන්තිම දවසේ මම ඔයාව මේ ගෙදරට ගෙන්න ගත්තා. ඔයාට ඔච්චර සමාජ රෝග හැමදේම තියෙනවා කියලා දැනගෙනත් මං ගෙනලා මගේ ඇඳේ නිදි කරලා කන්න බොන්න දීලා යනකොට දීලා යවුව ගෑණි මං ඔයාව හිරිකිත කළේ නෑ. දැන් ඔයාට මාව හිරිකිතයි අප්පිරියයි. හරි අප්පිරියයි ඒක කමන්නේ ඕකේ. ඒක මාව අප්පිරිය නම් කමන්නේ ඕකේ නෝ ප්‍රොබ්ලම්. ඔයාට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා අප්පිරිය කරන්න ඕනේ තමයි. ඔයා ලක්ෂ 3යි ඔයාට ඉල්ලුවේ 2.80යි. ඔයා අන්තිමට එකතු කරලා මේ ලක්ෂ 5කට කිට්ටු වෙන සල්ලි ගත්තා. රිසිට් ඔක්කොම දැන් අපිට එක එක්කෙනා දානවා. ඒක අදාළ නෑ. ඉස්සරහට කරන්න එපා. පව් මේ අම්මලා රවට්ටන්න එපා කියන වචනේ කිව්වා. ඔයාට මේ අහවල් දේ දීලා තියෙන එක කාලා හරි ඉන්න කියලා කිව්වේ නැතුව හිඟා කන්න එපා කියලා විතරයි කිව්වේ නැතුව ඔයාට කවුරුත් ඕන කෙනෙක් උදව් කරන්න හැමෝම මෙයාට උදව් කරන්න අර දෙන්නම් කීපය තව දෙන්න. මෙයා නැත්තම් ඒ ගැන හිතලා මෙයා අසනීප වෙනවා. එක්කම දෙන්න. එච්චරයි. මෙයාට ඇත්ත තත්ත්වය මගේ ළඟ තියෙනවා. මෙයාත් එක්ක කතා කරපු හැම රෙකෝඩින් එකක්ම තියෙනවා. මෙයාගේ ඔෆිස් එකේ මිස් එක කතා කරපු හැම රෙකෝඩින් එකක්ම තියෙනවා. ඒ ඔක්කොම මම ඔයාලට අදහවසට දාන්නම් අනිවාර්යයෙන්ම ලයිව් එකක් දාලා ඔයාලා දාපු සල්ලි දාපු රිසිට් එකක්ම තියෙනවා. මං ගාව මං ඒ ඔක්කොම අද පෙන්නන්නම්. බොරුව ඇත්ත මොකද්ද කියලා. ඔයා නම කියලා බබනින්න අක්කේ කියනකොට ආරාධනා ඔයා පෙනේ පුප්පනකොට හරියට පුප්පනවා නියම හැපින්න නම් හරියට මගේ නමයි ගමයි කියලා පෙනේ පුප්පලා කියන්නේ ඒවා මේවා කියන්න එපා මමයි කරේ කියලා කියන්න ඔයාට කාපුවට කුල කිව්වේ මොකද මම ඒ ටික ඔක්කොම ගෙනාවේ පාරෙන් අහුලගෙන තිබිච්ච තැන් වලින් අහුලලා ගෙනත් දුන්නා මිස මම මේ දුක් ඉඳලා වළං හොදලා හම්බ කරපු සල්ලි වලින් නෙමෙයි දුන්නවා කියනවනේ මම ඒගොල්ලෝ 7-5ක් වියදම් කරේ නැහැ කියලා රුපියල් 50000ක් කියන්නේ සල්ලි නෙමෙයි ඒවා සල්ලි නෙමෙයි ඒවා මට මේ කඩෙන් නිකන් දුන්නේ පාරෙන් මං අහුලගෙන ආවේ ඒක නිසා ඒවා සල්ලි නෙමෙයි ඒවා ගණන් තියාගන්න එපා ඒක නිසා ඔයා වගේ මං කාගෙන්වත් මේකේ හිඟා කන්න ගිහිල්ලත් නෑ ඉස්සරහට හිඟා කන්නෙත් නෑ මට ඕන වෙන්නෙත් නෑ මිනිසෙකුට උදව් කරන්න එපා කියන්නේ ඕක තමයි පාරේ වැටලා ඉන්න මිනිස්සුන්ට වතුර ටිකක්වත් දෙන්න එපා කියන්නේ ඕක තමයි ඒක මට ලක්ෂ ගාණක් මිනිස්සු කියද්දි අහන්න නැතුව ඉදිරිපත් වුණා මට සෙරප්පුවේ මගේ සෙරප්පුවේ මටම ගහන්න ඕනේ ඒ කරපු දෙයට ඔයා හරි හැපින්න නම් හරියට තව ඊට වැඩිය හොඳට මට බනින්න නමයි ගමයි කියලා මට බනින්න එතකොට තමයි රෙස්පෙක්ට්